සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඇල්බර්ට් සොලියුෂන්. මම මේ කවුරුත් දන්න ඇල්බර්ට් වර්ගයේ සොලියුෂන් එකක්. මෙය එළවලු පළතුරු මල් සඳහා මේ හොඳ දියර පොහොරයක්. මම මේක යොදනාකාරය වීඩියෝ ඉදිරියට ගෙනවා. ඇල්බර්ට් සොලියුෂන් යොදනාකාරයේ මේ කප් එකක් අරගෙන ඒකට තමයි අපි මේක දියර පොහොරේ ලීටර් 5ක් විතර වතුර ප්‍රමාණයක් තමයි මේ කප් එකකින් එකක් දාන්නේ. මේ ඇල්බර්ට් සොලියුෂන් භාවිතා කරන සඳහා උපදේශ දෙන එළවලු මල් පළතුරු සඳහා ශ්‍රේෂ්ඨ භෝග ග්‍රෑම් 10ක් තේ හැන්දියකට ජලය ලීටර් 4.5ක් දිය කර පත්‍ර මතර යොදන්න. ග්‍රෑම් 1කට ජලය ලීටර් 50 ග්‍රෑම් මිලිලීටර් 450 500ක දියර. මම මේක පොහොර යොදනාකාරයත් මම ඔයාලට වීඩියෝ එකක් ගෙන්න. මේ තමයි මම ඒ දියර පොහොර යොදන්න සුසු කප් එක. මේකෙන් එකක් සම්පූර්ණ එකක් මේ වගේ ආකාරයට දාලා ජලය මිශ්‍ර කරන්න ඕන හොඳට. මේ කප් එක ඇතුළට දාන මේක හොඳට මෙහෙම මේ ආකාරයට දාපුවා මේක මේ සම්පූර්ණ දිය වෙලා මේ අපේ තෙල් ඉසෙන යන්ත්‍රයට යනවා. ඊට පස්සේ මේක සම්පූර්ණ පිරෙනකන් වතුර පුරවන්න ඕන. මේකේ විශේෂත්වය වෙන්නේ මේ දියර පොහොර වශයෙන් ඇල්බර්ට් සොලියුෂන් කියන එක මේ ඇත්තට යෝග්‍යයි. මමත් ඒක සහතික කරනවා. මම දැන් අවුරුදු 3ක විතර ඉඳලා මේ ඇල්බර්ට් සොලියුෂන් කියන දියර පොහොරේ සමග මම අඹගස් වලට එළවලු වලට පළතුරු වලට සෑහෙන්න මේ දියර පොහොර යොදලා තියෙනවා. සාමාන්‍ය මේක හොඳ බෙහෙතක් නිර්දේශයටත් මේ හොඳයි මිලෙන් නම් සාමාන්‍යයෙන් ඉතින් කිලෝ එකක් වෙනවා 2040ක් විතර අපේ පැතිවල. මේක ඊට වැඩිය මේ 2500 2400 වගේ මිලවල් වලටත් මේ වෙළඳපොලේ තියෙනවා. අපේ පැත්ත නම් ඉතින් 2040ට මම ගත්තේ. මම නිතරම කඩෙත් එක්ක සම්බන්ධ වෙනවා හින්දා මම මේ කප් එකත් මේ ආකාරයට සම්පූර්ණ වසලා මම මේකේ වීඩියෝ එකක් ඔයාලට ගෙනල්ලා තියෙනවා. මේක පාත්‍ර වලට නිවැරදිව ඉසින්නේ කොහොමද කියලා. ඕක ඇති අප්ප දැන්